ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වෙහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන. ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද? උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. මාර ලුණු, උතුරේ ලුණු, අලිමංකඩ ලුණු, උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි. උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒවා නෑ දැන්. හරිද? උතුරේ ලුණු දකුණට යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට අතුරු කරනවා. සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා. 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක්. ඒක මේ අපි හදාගත්ත නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කරා ඇත්තටම. රජ ලුණු කියලා ලුණු නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු. මන්තායි ලුණු. සෝල්ට්. එතකොට අපි ඒක වෙනස් කරා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජ ලුණු ශ්‍රී ලංකාවේ රජුරුවන්ගේ ලුණු. මේ අනුර කුමාර රජුරුවන්ගේ ලුණු. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. හරිද? ඒවා තමයි හැදුවේ මෙයා ගිහිල්ලා. බොරු කිව්වා. අපි ඒගොල්ලොන්ට දුන්නා EPF දෙනවා. ට්‍රැවලින් එලවන්ස් දෙනවා, වාහනයක් දෙනවා, එන්න ගමන් පහසුකම් දෙනවා. ඒ සේවකයින්ට ප්‍රශ්නයක් නැහැ. අර්චුනා චූන් නැතුව වෙන්නේ නැතුව ඉන්නවකෝ. ඔයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් එහෙමයි, අලිමංකඩ ගිහිල්ලත් එහෙමයි. මේ ගොල්ලොන්ට මාතෘකාවක් හැදුනොත් මන්ත්‍රීතුමා ඒක නියමයට අරගන්නවා. ගුටි ගන්නවා ගිහිල්ලා හරිද? අලිමංකඩ මිනිස්සු ගහනවා ඔයාලට. ගියොත් එහෙම. බොරු පච කියලා ඉවරයි. honorable membership. ඒකෙන් ඒව තමයි මේකට හැදුවේ. ඒක මේ ලුණු වලින් චූන් වෙන කට්ටිය බලන්නකෝ. ඔයා චූන් වෙනවා ලුණු වලින් එක විදියකට පුත්තලේ මුස්ලිම් අයට කතා කරලා. අරයා චූන් වෙනවා තව විදියකට එහෙ කට්ටියට කතා කරලා මේවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මම සතුරු වෙනවා මොකක්ද දන්නවද? ලුණු කර්මාන්තය ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙච්ච එකට. කර්මාන්තෙම දිහට. හරිද? දිලිත් සතුරු වෙනවා තව විදියකට. එයා නයි පෙන්නනවා ලුණු වලට. හරිද? එහෙම නෙමෙයි තියෙන්නේ. නැත්නම් මේ වාහන ආනයන ගැන කතා කරන දවසේ ලුණු ගැන කතා කරන්නේ මොකද්ද? දැන් ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. Thank you Deputy Speaker. මට කියලා තියෙනවා මම මේ එලිෆන්ට් පාස් එකේ තිබ්බ ලුණු ප්‍රභාකරන්ගේ ලුණු කිව්වාලු. ඒක දකුණටගේ මම දැන් ආපහු සිංහලෙන් කියන්න. ඔයාලා සිංහලෙන් කිව්වොත් තේරෙනවානේ. එතකොට සිංහලෙන් කියනනම් එහෙම උතුරයි නගිනහිරයි කියලා ලුණු මුකුත් නැහැ. ඒක ගැන මම කතා කරේවත් නැහැ. මේක privilege issue එකක් raise කරන්න පුළුවන්. defamation එකක් බලන්න මේ 190 penal code section එකේ මන්ත්‍රීතුමා ගැන කතා කරපු නැති එකක් කතා කරොත් defamation එකක් privilege issue එකක් කරුණාකරලා your deputy speaker මට privilege issue එකක් raise කරන්න දෙන්න දෙවෙනි එකක් තමයි මේ රටේ අපි කවදා honorable speaker එහෙම කවදාවත් කොහෙද දැනකවදාවත් මම කිව්වේ නැහැ මේක රාජලුණු ඒක කවදාවත් කිව්වේ නැහැ. එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා මේගොල්ලෝ ජොබ් එකකින් එළවලා තියෙනවා. එතකොට මම 27-2 දාලා තියෙනවා deputy speaker ඒගොල්ලෝගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි කතා කරේ. මම කිව්වේ නැහැ මේක කොටිගේ ලුණු උතුර ලුණු දකුණට ගේන්න දකුණට පැක් කරන්න ලස්සනට අඩුම ගන්නට විකුණන්න. ඒකට අපි උදව්වක් කරන්න කියලා දෙන්නේ. මේක deputy speaker let me raise this concern as a privilege issue if you go to the section B section A on 23rd of privilege act that says clearly එක කියනවා if any member shall raise a defamation statement is section 8 he will be punished under the penal code section 190. I will raise this question as a privilege issue. This is a serious concern. මම සිංහලෙන් කියන්නම් මගේ my mother promise කවදාවත් කිව්වේ නැහැ. Please don't do that.